Hello friends, welcome to my YouTube channel Tanshi Vlogs SL. අද ඔයාලා බලන්නේ මොකද මගේ වීඩියෝ එක කියලා. අද වීඩියෝ එක ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඔයාලා දන්නවා ඇති මම ළඟදීම පුංචි පැටියෙක් ගේම් ඉන්නවා කියලා. ඉතින් මට හිතුණා මම මගේ පැටියව ගේන්න කලින් තවත් ඒ වගේම පැටියෙක් ගේන්න ඉන්න අම්මා කෙනෙකුට උදව්වක් කරන්න කියලා. ඉතින් මම තීරණය කරා මම වගේම ඒ අම්මටත් රෝහලට ඇතුළු වීමේදී එහෙම නැත්නම් රෝහලගත වීමේදී ඒ බබාටත් ඒ අම්මටත් අවශ්‍ය කරන බඩු බාහිර ආදී පරිත්‍යාග කරන වගේ වැඩක් කරන්න ඕන කියලා මට හිතුණා. ඉතින් මම මේකට අපේ නිවස ආසන්නයේම ඉන්න ටිකක් අඩු ආදායම්ලාභී තුප්පත් පවුලක නංගි කෙනෙක්ව තෝරගත්තා. ඒ වැඩේට මොකද ඒ නංගිටත් මට වගේම සෝස පැටිච්චියෙක් තමයි හම්බ වෙන්න ඉන්නේ. ඒ හින්දා තමයි මම හිතුවේ මට පුළුවන් විදිහට ඒ අම්මටත් ඒ චූටි පැටියටත් අවශ්‍ය කරන බඩු බාහිර ආදිය දෙන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු මොනවාද මම එයාට ලෑස්ති කරගත්තේ කියලා. ඉතින් මේ තියෙන්නේ ගර්භණී මාතාවක් තම දරුවා ප්‍රසූත කිරීමට පෙර රෝහල්ගත වීමේදී ඇය විසින් සූදානම් කරගත යුතු බඩු බාහිර ආදිය වගේම මේ පැටියටත් අවශ්‍ය කරන බඩු බාහිර ආදියේ කොටසක්. මේ කිසිම දෙයක් මීට කලින් පාවිච්චි කරපු දේවල් නෙමෙයි. මීට කලින් මට තෑගි වශයෙන් ලැබුණු වගේම මන් ළඟ වැඩිපුර තිබුණු යම් දේවලුත් මම මේකට ඇතුළත් කරා. එහෙනම් දැන් අපි මං ඇය වෙනුවෙන් මොනවාද ලෑස්ති කරගත්තේ කියලා බලන්න. මුලින්ම තියෙන නැපීස්. මුලින්ම අවශ්‍ය වෙන්නේ නැපීස්නේ. මෙතනදී අඟල් 18යි 18 වගේම අඟල් 22යි 22 යන සයිස් දෙකෙන්ම මං ආයෙත් නැපි පැකට්ස් දෙකක් දැම්මා. මේ තියෙන නිව්බෝර්න් බේබි ගවුන් පැකට් එකක්. ඒ වගේම ලස්සන ස්මෝක් කරපු චූටි පැටියොන්ට අඳින්න පුළුවන් ලස්සන ගවුන් සෙට් එකකුත් මං එයාට දැම්මා. මේ ගවුන් පොඩි නම් මට මගේ ලොකු බබා හම්බෙන්න ඉන්නකොට හම්බ වෙච්ච ගවුන් සෙට් එකක්. ඒ වුණාට එකකින් කිහිපයක් විතරයි මට අයිඩ ප්‍රයෝජනට ගන්න හම්බුනේ. ඒ වගේම මං තව කිහිපයක් මගේ චූටි පැටියටත් තියාගෙන ඉතුරු ටික මම මේ පැටියට දෙන්න තීරණය කරා. හරි ලස්සනට තියෙන්නේ මේ ටික ඇඳාම. තව පැනල්ලදී දෙකකුත් ඒ වගේම බේබි ටවල්ස් දෙකකුත් මම මේකට ඇතුළත් කරා. මේ තියෙන්නේ දේවල්. මේ තියෙන බේබි වූල් කිට් එකක්. මේකේ සොක්ස් මිටන්ස් එතකොට හැට් එක ජැකට් එක කලිසම වගේ සෙට් එකම තියෙනවා. මේ වගේ කිට්ස් දෙකක් මම එයාට ලෑස්ති කරා. ඒ වගේම මේ තියෙන චීත බෙඩ් ජැකට් එක ෆේස් ටවල් දෙකකුත් මම එයාට ලෑස්ති කරා. ඒ වගේම සනීපාරක්ෂක තුවා පැකට් එකකුත් චූටි පැටියට බේබි සබන් පැකට් එකකුත් ඒ වගේම පැටියට වෙට් වයිප්ස් පැකට් එකකුත් ඒ විතරක් නෙමෙයි මම කොටන් බෝල්ස් පැකට් එකකුත් දාන්න අමතක කරේ නැහැ. ඉතින් මේ චූටි පැටියගේ චූටි දේවල් දාගෙන යන්න මෙන්න මේ වගේ ලස්සන බේබි බෑග් එකකුත් මම අය වෙනුවෙන් ලෑස්ති කරගත්තා. ඒ වගේම චූටි පැටියව උතාගෙන යන්න මං ගා වැඩිපුර තිබුණ මෙන්න මේ වගේ බේබි රැපර් එකකුත් මම ඇයට එකතු කළා. ඒ වගේම මේ හොස්පිටල් ලිස්ට් එකට නැතුවම බැරි පෙකිනි කට්ටයි නැපි පින්සුයිත් මම මේකට ලෑස්ති කරා. අවසාන වශයෙන් පුංචි පැටියට බේබි net එකකුත් ඒ වගේම පුංචි පැටිය හම්බුනම එයාව ආරක්ෂිතව ලස්සනට ගෙදර ගියන මෙන්න මේ වගේ බේබි පිලෝ එකකුත් මේ ඔක්කොම දාගෙන යන බේබි කූඩේකුත් මම ඇය වෙනුවෙන් සූදානම් කරා. එහෙනම් අපි මේ ටික බේබි කූඩේට දාන්න යද්ද? ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කොහොමද මෙච්චර දේවල් දෙන්නේ, අපිට කොහෙන්ද මෙච්චර සල්ලි, එහෙම නැත්නම් අපිට කොහෙන්ද මෙච්චර ධනය, අපිට වෙලාවක් වගේ දෙයක් කෙනෙකුට හිතෙනවා නම් එහෙම හිතන්න එපා. මොකද අපේ හිතේ ශ්‍රද්ධාවෙන් පින් සිතින් දෙන ඕනම දෙයක් දානයක් ලෙස සැලකෙනවා. ඒ වගේම තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොනවාද මේ දීලා තියෙන්නේ, මීට වඩා දෙයක් මෙයාට දෙන්න තිබුණේ නැද්ද, මීට වඩා හොඳයිනේ ඒ කෙනාට මිල මුදලින් හෝ ආහාර වලින් දානයක් දුන්න නම් කියලා. ඒත් වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ මට පුළුවන් විදියට මගේ පින්සිත කැමති මට දායක විය හැකි අයුරින් තමයි මම මේ පින් රැස් කරගන්න සූදානම් වෙන්නේ. ඔන්න ඉතින් අය වෙනුවෙන් සකස් කරපු හොස්පිටල් බෑග් එක නම් හරි. ඉතින් මං අයිට මගේ නිවසටම එන්නට කියලා මම මේ අය වෙනුවෙන් සූදානම් කරගත්ත සියලු බඩු බාහිර ආදිය අයිට පරිත්‍යාග කරා. ඉතින් අය ගොඩාක් සතුටු වුණා වගේම මටත් මගේ ලැබෙන ඉන්න දරුවට දීර්ඝායුෂ සහ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරා.
ඉතින් දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මා කෙනෙක්ට මීට වඩා මානසික සුවයක් තවත් තියෙනවද? හරි. ඉතින් ඔන්න ওই විදිහට තමයි මට පුළුවන් විදිහට මම ඒ නංගිට බඩු බාහිර ආදිය මම එයාට ලබා දුන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ එයාලගේ ආරක්ෂාව, එයාලගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන පරිදි මම එයාලගේ මුහුණු ඔයාලට පෙන්වුවේ නැහැ. ඉතින් ඔයාලටත් පුළුවන් විදිහට ඒ වගේ දරු සම්පතක් බලාපොරොත්තුෙන් හෝ දරු සම්පතක් කුසේ දරාගෙන හරි ඉන්න අම්ම කෙනෙක් නම් ඒ වගේ පුණ්‍ය කර්මයකට මුල කරන්න. ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි පින් සිතින් කරන ඕනෑම කර්තව්‍යයක් මම නම් හිතන්නේ ඒක පිනක්. ඉතින් ඒ හින්දා ඔයාලට සහ ඔයාලගේ පවුලේ අයට ඉපදෙන දරු පැටියට හැමෝටම සෙත් පතලා ඒ වගේ පුංචි හරි උදව්වක් කෙනෙකුට කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපිට ගොඩක් වටිනව දේ. ඉතින් ගියන් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම goodbye friends.